ආයුබෝවන් හැමෝටම. ඔයා ජිම් යන කෙනෙක් නම් වර්කවුට් කරන හැමදේම මතක තියාගන්න අමාරුයි නේද? අද බ්‍රේන් ප්‍රෙස් එකේ කීයක් ගහවද? ස්කොට් එකේ ලාස්ට් වීක් වේට් එක කීයද? ප්‍රොග්‍රස් වෙනවද නැද්ද? ඒකට සොලියුෂන් එකක් තමයි අද මම රිවිව් කරන්න යන හෙවි ඇප් එක. වීඩියෝ එකක් බලමු හෙවි ඇප් එක කියන්නේ මොකක්ද? ඒකේ ෆ්‍රී version එකේ මොනවද කරන්න පුළුවන්? Reddit userලා වගේ කට්ටිය මොනවද මේ ඇප් එක ගැන කියන්නේ? මේදී ඇත්තට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න වටිනවා. මේ හෙවි ඇප් එක කියන්නේ වර්කවුට් ට්‍රැකින් ඇප් එකක්. ජිම් එකේ කරන exercise sets reps weight personal record ඔයාගේ workout history එක සම්පූර්ණයෙන්ම track කරන්න මේ app එක use කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔයා අද bench press එකේ කිලෝග්‍රෑම් 60ක් කරා නම් 60 rep 8ක් කරා නම් ඔයා ඊළඟ කරන workout එකේ ඔයාට කලින් result එක පෙන්වනවා. ඒ කියන්නේ ඔයා කලින් පළවෙනි set එකේ පළවෙනි rep එකට කීයක් ගැහුවද කියලා පෙන්වනවා. ඒ කියන්නේ 60 ගුණ කිරීම 8 කියලා පෙන්වනවා. එතකොට ඔයාට අද හිතන්න පුළුවන් අඩු ගානේ තමන් අද ඊට වඩා එකක් හරි ගහනවා කියලා හිතන්න පුළුවන්. එතකොට තව ටිකක් ඉම්ප්‍රූව් කරගන්න ලේසි. ප්‍රොග්‍රෙසිව් ඕවර්ලෝඩ් ෆලෝ කරන අයට මේ ඇප් එක මාර ගොඩක් යූස්ෆුල්. හෙවි ඇප් එකේ මම කැමතිම ෆීචර්ස් කීපයක්ම තියෙනවා. පළවෙනි වර්කවුට් එක පළවෙනි එක තමයි වර්කවුට් රූටින් කීපයක්ම ක්‍රියේට් කරගන්න පුළුවන් ෆ්‍රී version එකේම. දෙවෙනි එක එක්සර්සයිස් ලයිබ්‍රරි එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට ඇක්සස් එක ඇඩ් කරන්න එයාලා කලින් ඔටෝම අපි දන්න පොපියුලර් ඔක්කොමගේ එක්සර්සයිස් ටික එයාලා කලින් ලිස්ට් කරලා තියෙනවා. අපිට තියෙන්නේ ඒක සර්ච් කරලා ඇඩ් කරන්න. ඒ වගේම එයාලා කස්ටම් එක්සර්සයිස් වලට ඇඩ් කරන්න පුළුවන් පහසුකමක් දීලා තියෙනවා. තුන්වෙනි එක තමයි රෙස්ට් ටයිම් එක. ඒ කියන්නේ අපිට රෙස්ට් ටයිම් එක කැල්කියුලේට් කරන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ රෙස්ට් ඒ සෙට් එක කරලා ඉවරනට පස්සේ ටික් මාර්ක් එක දාන්න. එතකොට රෙස්ට් ටයිම් එක කවුන්ට් වෙලා අන්තිමට වයිබ්‍රේට් එකකුත් එනවා. අපි ඒක කරලා ඉවරයි කියන්න. ඊට පස්සේ අපි එන්නේ අපිට ආයේ අපේ ඊළඟ සෙට් එක කරලා ආයෙ අර ටික් එක දාන්න. මම මේක ගැන Reddit එකෙත් බැලුවා. එතකොට Reddit එකේ ගොඩක් අය කියනවා එයාලා මුලින්ම free version එක use කරා. ඊට පස්සේ paid version එකට මාරු වුණා කියලා. මට තාම paid version එකට මාරු වෙන්න අවශ්‍යතාවයක් ඇවිල්ලා නැහැ. ඒ වුණාට දැනට මේ app එක මට නම් සෑහෙන මේ උදව්වක් වුණා progressive overload කරගන්න. මොකද මම කලින් කරේ නෝට්බුක් එකේ ලියනවා ඒක අරගෙන යනවා ජිම් එකට ඒක කරන්න සෑහෙන අමාරුයි. මේක ගත්තට පස්සේ මගේ වර්කවුට් එක මොනවද ගෙනියන්න ඕනේ නැහැ. ෂෙඩියුල් එක කෙලිම ඇප් එකට දා ගන්නවා. ඇප් එකේ බල ටික් මාක් එක දදා කලින් කරනවට අඩු ගන්න එක රෙප් එකක් හරි වැඩියෙන් කරන තමයි මේ ඇප් එකේ බලන්නේ. මොකද අන්තිමට පෙන්නනවා ඔයා කොච්චර අද පරිස්සුවද ඊට පස්සේ පර්සනල් රෙකෝඩ් කීයක් තිබ්බ දන්නේ නැහැ. මේ ඇප් එකේ ලොකුම ඇඩ්වාන්ටේජ් එක තමයි ක්ලීන් ඉන්ටර්ෆේස් එකක් තියෙන. ඇප් එක තනිකර ක්ලීන් ඇඩ් නෑ. ඒ වගේම ජිම් වර්කවුට් කරන අතරෙම ඉක්මනින් වෙයිට් අප්ඩේට් කරගෙන ටක් ගාලා ටික දාගෙන යන්න පුළුවන්. නෝට්බුක් එකක් අරන් යනකොට මේක සෑහෙන ප්‍රැක්ටිකල් වැඩක්. ෆ්‍රී version එකේ paid version එකේ ලොකු වෙනස්කමක් තියෙනවා. ඒ කියන්නේ යාළගේ කෝචින් සිස්ටම් එකකුත් තියෙනවා heavy app එකේ. ඒ වගේම මම හිතන්නේ මම දැනට වර්කවුට් 4ක් ඇඩ් කරලා තියෙනවා. 4ට වඩා මම හිතන්නේ පුළුවන් ඇති. ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයාලට ඩිලීට් කරලා වුණත් ඊළඟ වර්කවුට් එක දාන්න පුළුවන්. ඒක ඒ වගේම පෙන්නනවා මේ මාසෙට වඩා කලින් මාසෙට වඩා අපි මේ මාසේ කොච්චර වර්කවුට් එක වැඩි කළාද ප්‍රොග්‍රෙසිව් ඕවර්ලෝඩ් වෙලාද ඒ රිසල්ට් එක මාසෙ අන්තිමට පෙන්නනවා. ඉතින් මේ හෙවි ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න වටිනවද? මගේ ආන්සර් එක ඔව්. ජිම් එකට රෙගියුලර් යන කෙනෙක් නම් ඔයා ප්‍රොග්‍රස් ට්‍රැක් කරන්න, මොටිවේෂන් එක මේන්ටේන් කරගන්න, ප්‍රීවියස් වර්කවුට් එක මතක තියාගන්න හෙවි ඇප් එක කියන්නේ හොඳ ඇප් එකක්. වීඩියෝ එක ඔයාලට යූස්ෆුල් නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ප්‍රෙස් කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ